අපි අද ජීවත් වෙන මේ දියුණු ලෝකය මීට වසර දහස් ගණනකට පෙර කොහොම තියෙන්නේ නැද්ද? අකුරු ලියන්න, කියවන්න දන්නේ නැති ගල් ආයුධ වලින් දඩයම් කරලා ජීවත් වුණු අපේ ආදිතම මුතුන් මිත්තන්ගේ ජීවිතය කෙබඳුද? අද අපි යන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගයේ සැඟවුණු අතීතය සොයාගෙනයි. ප්‍රාග් ඓතිහාසික යුගය යනු කුමක්ද? ප්‍රාග් ඓතිහාසික යුගය යනු මිනිසාට අක්ෂර කලාවක් හෝ ලියා තිබූ ඉතිහාසයක් නොතිබුණු ඉතා ඈත අතීතයයි. මේ යුගය ගැන අප තොරතුරු සොයාගන්නේ පුරාවිද්‍යාඥයින් විසින් සිදු කරන කැණීම් වලින් ලැබෙන ගල් ආයුධ, සත්ව සහ මානව ඇටසැකිලි සහ ආහාර අවශේෂ වලිනි. ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය වසර 1,25,000කටත් වඩා පැරණි අතීතයකට දිවියන අතර එය ප්‍රධාන වශයෙන් බලංගොඩ මානවයා වටා ගෙතී ඇත. මොවුන් දඩයම් කිරීමෙන් සහ වනයේ පළවැල් නෙලා ගැනීමෙන් ජීවත් වූ දක්ෂ පිරිසක් විය. ඓතිහාසික ස්ථාන විස්තරය. කුරුවිට බටදොඹ ලැන. අපේ පළමු නැවතුම රත්නපුර කුරුවිට තියෙන බටදොඹ ලැන. මීට වසර 30,000කට පෙර ඉඳන්ම මේ ගුහාව මිනිසුන්ගේ ප්‍රධාන නිවහනක් වුණා. බලංගොඩ මානවයාගේ සම්පූර්ණ ඇටසැකිලි සහ ඔවුන් හැදූ ඉතා කුඩා හැඩකාර ගල් ආයුධ මෙතනින් විශාල වශයෙන් සොයාගෙන තියෙනවා. බෙල්ලන් බැඳි පැලැස්ස. ඊළඟට අපි යන්නේ ගුහාවකින් එළියට. ඒ තමයි රත්නපුරේ වලවේගඟ කිට්ටුව තියෙන බෙල්ලන් බැඳි පැලැස්ස. මේක අතීත මානවයාගේ එලිමහන් කඳවුරු භූමියක්. මීට වසර 12,000කට පෙර ජීවත් වුණු මානවයයින් 30කට වැඩි පිරිසකගේ ඇටසැකිලි මෙතනින් හමු වුණා. මිටි සිරුරක්, පළල් මුහුණක් සහ ඝනකම් හිස් කබලක් තිබුණු බලංගොඩ මානවයාගේ සැබෑ රූපය ලෝකයට පෙන්වුවේ මේ භූමියෙන් ලැබුණු සාක්ෂිවලිනුයි. කිතුල් ගලබිලි ලැන. අපි දැන් යන්නේ කෑගල්ලේ කිතුල් ගලබිලි ලැනට. මේ ගුහාවේ තියෙන විශේෂත්වය තමයි අඩි ගාණක් උසට තියෙන බෙලිකටු තට්ටු. ඒ කාලේ මිනිස්සු ගොඩබිම සහ ජලයේ හිටපු බෙල්ලන්ව විශාල වශයෙන් ආහාරයට අරන් තියනවා. ඒ විතරක් නෙවෙයි, වසර 30,000කට කලින් ඔවුන් ගින්දර පාවිච්චි කළ බවටත් මෙතනින් සාක්ෂි ලැබෙනවා. බූන්දල. දැන් අපි වෙරළබඩට යමු. හම්බන්තොට බූන්දල කියන්නේ ලංකාවේ ප්‍රාග් ඉතිහාසයේ ඉතා පැරණි රහස් සංගවාගත් තැනක්. වසර 1,25,000කට කලින් මේ වෙරළ තීරයේ මිනිස්සුන් ජීවත් වුණා කියන්න මේ රතුපස් තට්ටු අතරින් හමු වුණු ගල් ආයුධ අදටත් සාක්ෂි දරනවා. මිනිහා ගල් කන්ද. යාල ජාතික වනෝද්‍යානයේ තියෙන මිනිහා ගල් කන්දත් ඒ වගේම වැදගත්. මෙතන තියෙන පස් තට්ටු සහ පාෂාණ වසර 1,25,000 ඉඳන් 2,50,000 දක්වා පැරණි. මේ භූමිය අපේ ආදිතම මානවයාගේ වෙරළබඩ ජීවිතය ගැන කියා දෙන තවත් අපූරු කතන්දර පොතක්. ඉරණම සැකැස්ම. අපේ අවසාන නැවතුම මේක එක තැනක් නෙවෙයි. උතුර සහ වයඹ වෙරළ තීරයේ දිගේ කිලෝමීටර ගණනාවක් විහිදෙන බොරළු සහ රතුපස් තට්ටුවකින් යුත් කලාපයක්. ලංකාවේ ප්‍රාග් මානවයා ගැන පැරණිම සාධක, ඒ කියන්නේ වසර 1,25,000 සිට 3,00,000 දක්වා පැරණි සාධක මේ පස් තට්ටු යටින් හමු වෙලා තියෙනවා. අතීත බේෂකුණික වෙනස්වීම් ගැනත් මේයින් ගොඩක් දේවල් හොයාගන්න පුළුවන්. අකුරු නොලිව්වත් අපේ ආදිතමයන් අපිට කියවන්න ලොකු ඉතිහාසයක් මහපොළො යට ඉතුරු කරලා ගියා. මේ වගේ තවත් අපූරු තොරතුරු දැනගන්න සිසිර වික්‍රමසිංහ සර්ගේ TikTok සහ Facebook page එක follow කරලා තියාගන්න. ඔයා උසස් පෙළට ඉතිහාස විෂය ධාරාව හදරන කෙනෙක් නම් සම්බන්ධ වෙන්න අපේ ඉතිහාස පන්තියත් එක්ක.